안녕하세요 ළමයි. අපි කලින් වීඩියෝ මාලාවලින් ඉගෙන ගත්තේ කොරියානු හෝඩිය සහ කොරියානු හෝඩිය භාවිතා කරලා වචන හදන ආකාරය සහ නම් හදන ආකාරය. අපි අද ඉඳලා 10 11 ශ්‍රේණිවල කොරියානු භාෂාව පාඩම් මාලාව මුල සිට පටන් ගමු. හරි ළමයි බලන්න ඉල් ග්වා. ඉල් ග්වා කියන්නේ පළවෙනි පාඩම කියන්නේ. ඉල් කියන්නේ එක, ග්වා කියන්නේ පාඩම. පළවෙනි පාඩමේ නම තමා ජොනන් නදීරා යේයෝ. මම මේ පාඩම ඉගෙනුවට පස්සේ ඔයාලා මේකේ තේරුම හදලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි බලමු මේ පාඩමේ අලුත් වචන. අලුත් වචන 11ක් තියෙනවා. පළවෙනි එක තමා ජෝ. ජෝ කියන්නේ මම. ඉස්සරහදී ඔයාලට අන්නන් කියලා ග්‍රැමර් එකක් හම්බ වෙනවා. එතනදී ඔයාලට මේක තේරෙයි ජොනන්. ග්‍රැමර් එක ඇවිල්ලා හැදුනහම ජොනන් කියන්නේත් මම. ඕනෙම තැනක අපි පාවිච්චි කරන්නේ ජෝ නෙමෙයි ජොනන්. දෙවෙනි එක ඉරම්. ඉරම් කියන්නේ නම. තුන්වෙනි එක හන්ගුගෝ. හන්ගුගෝ කියන්නේ කොරියානු භාෂාව. හන්ගුක්. හන්ගුක් කියන්නේ කොරියාව. බලන්න ඔයාලට මේක ලේසි කොරියානු භාෂාවයි කොරියාවයි වෙන් කරලා අඳුරගන්න. හන්ගුක් කියන්නේ කොරියාව පිටිපස්සට ඕ එකක් එකතු වුණ ගමන් කොරියානු භාෂාව. පස්වෙනි එක හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා. 6 ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා කියන්නේ ශ්‍රී ලංකාව. 7 සොන් සෙන්නිම් ගුරුතුමා. සරම් පුද්ගලයා. චිංගු යහළුවා. නම්ජා පිරිමියා. යොජා කාන්තාව. බලන්න මේ දෙක විරුද්ධ පද. නම්ජා යොජා මේ විරුද්ධ පදයක්. ඔයාලා පාඩමෙන් පාඩමට මේ අලුත් වචන පාඩම් කරගෙන යන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි. අපි ඊළඟ එක බලමු. බලන්න noun plus yeyo yeyo මේ තමයි පළවෙනි ග්‍රැමර් එක අපිට හම් වෙන ග්‍රැමර් වලට කොරියන් වලින් කියන්නේ මුන් බොබ් කියලා. බලන්න noun කියන්නේ නාම පදයක්. නාම පදයකට yeyo yeyo එකතු කරනවා. ඒකේ තේරුම තමයි වේ වෙමි කියන එක. yeyo කිව්වත් වේ වෙමි, yeyo කිව්වත් වේ වෙමි. බලන්න ඒකේ විස්තරය. කිසියම් නාම පදයක් ස්වරයකින් අවසන් වේ නම් yeyoද. ඔයාලට ස්වර අකුරු 10 මතක නම් මේ ග්‍රැමර් එක ගොඩක් ලේසි. ඉස්සරහට හැම දෙයකටම ස්වර හල් අකුරු වෙනම අඳුර ගන්න ඕනේ වෙනවා. එතන ඉඳලා හල් අකුරකින් අවසන් වේ නම් ඊයෝද යොදනු ලබයි. බලන්න හල් අකුරකින් අවසන් වේ නම් ඊයෝද යොදනු ලබයි. ස්වර 10යි හල් අකුරු 14යි. එතකොට මේ ස්වර කියන ගණයට මූලික ස්වර 10යි සංයුක්ත ස්වර 11ත් අදාළයි. එතකොට මේ හල් අකුරු කියන කාණ්ඩට හල් අකුරු 14යි ද්විත්ව ව්‍යංජන 5ත් අදාළ වෙනවා. මෙහි අර්ථය වේ වෙමි යන්නයි. දැන් බලන්න මෙතන මේක මේ ඉවර වෙලා තියෙන්නේ. මේ ඉවර වෙච්ච අකුර බලන්න. මේ අවසාන අකුර මේ නී කියන එකේ ඊ අකුරෙන් නේද ඉවරලා තියෙන්නේ. මේ ඊ අකුර. ඊ අකුරෙන් ඉවර වෙලා නිසා යේයෝ. මේ ජී අකුරෙන් ඉවර වෙලා නිසා යේයෝ. මෙතන මේ ඔමොනි කියන්නේ අම්මට, අබොජි කියන්නේ තාත්තට. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයාට. බලන්න ඒක ඉවර වෙලා තියෙන හල් අකුරකින් බිඳුවෙන්. බිඳුවෙන් ඉවර වෙලා නිසා ඒකට ඊයෝ දානවා අපි. සොන්සෙන්නිම් කියද්දි බලන්න මේ ම අකුරෙන් හල් අකුරක් සාමාන්‍යයෙන් වචන ලියද්දි හල් අකුරක් යටට ලියනවා කියලා මම කලින් වීඩියෝ එක කිව්වා. මේ හක්සෙන් සෙන් වෙද්දි බිඳුව යටට ඇවිල්ලා හල් අකුරක් වෙලා තියෙනවා. මේ නිම් කියද්දි හල් අකුරක් වෙලා ම අකුර හල් යන්න වෙලා තියෙනවා. ඒකත් එතකොට ඉවර වෙලා තියෙන්නේ හල් අකුරේ නිසා අපි ඊයෝ දානවා. බලන්න මේ දෙකට අපි ඊයෝ දැම්මේ නී අකුරෙනුයි ජී අකුරෙනුයි. කියන්නේ ඊ අකුරෙන් ඉවර වෙලා තියෙන නිසා ඊයෝ. එහෙම දාපුවාම මේකේ තේරුම වෙන්නේ මොකද? ඔමොනි කියන්නේ මෙතන තේරුම අම්මා වේ. මේ අබජි කියන්නේ තාත්තා වේ. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයාට. හක්සෙන් ඊයෝ කියපුවාම ශිෂ්‍යයා වේ. සොන්සෙන් ඊයෝ කියපුවාම ශිෂ්‍යයා වේ. අපි මෙතෙන්ට මේ මැද ඉරක් දාන්න නැහැ. බලන්න මේ මැද ඉරක් දාන්න නැහැ. අම්මා වේ. තාත්තා වේ. ශිෂ්‍යයා වේ. ගුරුතුමා වේ. දැන් තේරෙනව නේද මේ ග්‍රැමර් එක?
හරි ළමයි මම අද පළවෙනි පාඩමේ පළවෙනි ග්‍රැමර් එක සහ අලුත් වචන කියන ටික ඉවර කරා. මම ඊළඟට දෙවෙනි වීඩියෝ එකෙන් අරගෙන එන්නම් පළවෙනි පාඩමේ දෙවෙනි ග්‍රැමර් එක. එතකොට ඔයාලට මං කීවනේ පළවෙනි පාඩමේ මාතෘකාවේ තේරුම හදාගන්න කියලා. ඒකත් බැලුවට පස්සේ ඔයාලට පුළුවන් වෙයි ඒකේ තේරුම හදාගන්න. එතකන් මගේ channel එක subscribe කරලා තියාගන්න.